Hi guys. මම දැන් රැගෙන තියෙන්නේ බාර් එකේ husband and wife. කවුද මේ husband and wife? නෑ නෑ. ඒ ඔයාලා හිතන husband and wife නෙමෙයි. ඒ gin and tonic. ඉතින් මම අද අරන් ඇවිත් තියෙන්නේ gin tonic mix වෙච්ච රසම රස කොක්ටේල් එකක්. ඉතින් අපි බලමු මේ කොක්ටේල් එක හදන්න අපිට අවශ්‍ය ingredients මොනවද කියලා. අපි අද ගෙනත් තියෙනවා lime juice, gin, tonic. හරි. අපි දැන් කොක්ටේල් එක හදාගමු. ඉතින් ඔයාලා දන්නවා ඇති කොක්ටේල් එකක් හදන මෙතඩ් කීපයක් තියෙනවා. ඉතින් අද මම මේ කොක්ටේල් එක හදන්නේ බිල්ඩ් මෙතඩ් එකට. ඉතින් මම අද ඒකට හයිබෝ ග්ලාස් එකක් පාවිච්චි කරනවා. හරි. අපි එහෙනම් මුලින්ම ලයිම් ජූස් මිලිලීටර් 10ක් එකතු කරගමු. හරි. අපි ඊළඟට ජින් මිලිලීටර් 50ක් එකතු කරගන්නවා. හරි. දැන් අපි ඩ්‍රින්ක් එකට අයිස් එකතු කරගන්නවා. අපි අයිස් එකතු කරගන්නවා වගේම මේකට ලයිම් ස්ලයිස් කීපයක්ද එකතු කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. හරි. දැන් අපිට තියෙන්නේ මේ ඩ්‍රින්ක් එකට ටොනික් එක එකතු කරගන්න. දැන් අපි මෙන්න මේ විදිහට ටොනික් එක එකතු කරගමු. හරි. ඉතින් ඔයාලා දන්නවා ඇති කොක්ටේල් එකක් වුණාම මේකට අපි අනිවාර්යෙන් ගානිෂ් එකක් දාන්න ඕනේ. ඉතින් මම අද ගෙනත් තියෙනවා කියුකම්බර්. ඉතින් අපි කියුකම්බර් වලින් ලස්සන ගානිෂ් එකක් මේ කොක්ටේල් එකට දාමු. හරි. දැන් අපි කියුකම්බර් ස්ලයිස් දෙකක් කපාගෙන ඉවරයි. අපි මෙන්න මේ විදිහට ග්ලාස් එකේ රදව ගන්නවා. හරි. දැන් අද වීඩියෝ එක ඉවරයි. අපි අලුත් දවසක අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. අද වීඩියෝ එක ගැන ඔයාලගේ අදහස කමෙන්ට් එකක් විදිහට දාන්න. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. දැන් මම කැමතිම පාර්ට් එක අපි මේ කොක්ටේල් එක ටේස්ට් කරමු. Cheers.